ජීවිතේ සංසුන් වෙන්න ඕනේ කඳුළු බරක් නැතුව ආලෝකයෙන්. හැබැයි ඇත්තටම බුද්ධිය උපදින්නේ අඳුරේදී. හැමෝම බලන් හිටියත් කවුරුවත් නොදකින තැනකදී. ඔයා ඇත්තටම දන්නවද දරා ගැනීමක් කරා යන ගමනකින් ඔයාව වෙනස් කරනවා කියලා. දරාගෙන ඉඳීම කියන්නේ අතහැර දමන එක නෙවෙයි. ඒකෙන් කියන්නේ මම මේ හැමදේම විඳිමින් ඉන්නවා කියන මනෝබලය. දරා ගැනීම ගැන සරලවම කියනවා නම් ජීවිතේ අපිට නොයෙකුත් දේවල් ලබා දෙනවා. සමහර දේවල් වලට අපි කැමති වෙන්න පුළුවන්. සමහර දේවල් වලට අකමැති වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම කැමතිද අකමැතිද කියන එක හිතන්නේ නැතුව දරා ගන්න එකට. ඒත් ඒක සරලව කියන එක හරිම ලේසි. හැබැයි ඒක ජීවිතයට ගන්න එක එතරම් ලේසි නැහැ. මොකද ජීවිතේ දීලා තියෙන දෙයක් දරා ගන්න වෙනවා කියන්නේ අපිට ඒක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අපිට ඒක පිළිගන්න අමාරු වෙන්න පුළුවන්. සමහර විට අපිට ඒක ඉවසගෙන ජීවත් වෙන්න අමාරු වෙන්න පුළුවන්. ඒත් ඒ දේම තමයි අපිව අභ්‍යන්තරයෙන් වෙනස් කරන වැඩියෙන්ම වටින දේ. ඕනෑම කෙනෙක් අහිමිවීම, තනිවීම, අපේක්ෂාවන් බිඳීයම් හා අපේම අභිමානය බිඳී ගිය මොහොතවල් වැනි විවිධ අඳුරු අවස්ථාවන් වලට මුහුණ දීලා තියෙනවා. අපි කිසි කෙනෙක්ට ඒ තත්ත්වයන් වලින් පැන යන්න බෑ. පැන යන්න උත්සාහ කරන හැම මොහොතකම වෙන්නේ අඳුර තවත් වැඩි වෙන එක. ඒකට තියෙන එකම විකල්පය තමයි දරාගෙන ඉන්න එක. දරාගෙන ඉන්නවා කියන්නේ තේරුම් ගන්නවා කියන එක නෙමෙයි. තේරුම් ගන්නවා කියන්නේ හැමදාම ඒක මෙහෙම වුණා නම් හරි කියලා තීරණයක් ගන්න එක. හැබැයි දරාගෙන ඉන්න එකේ තියෙන්නේ තීරණයක් නෙමෙයි. අපි දෙයක් දරාගෙන ඉන්න එකෙන් අපිට ලැබෙන ශක්තියක්. ඒ ශක්තිය පටන් ගන්නෙ මම මේකට වටිනවද කියන ප්‍රශ්නයට උත්තරයක් හොයපු විට. ජීවිතය ඔය විදියට වෙලා තියෙන්නේ ඇයි කියන එක පිළිගත්තම අපි හෙමින් හැදෙන්න පටන් ගන්නවා. ඒ හැදෙන්නේ සමාන තත්ත්වයක මිනිසුන්ව දකින විදිහේ ඉඳන්. ඔව් මම දන්නවා මේකෙන් මොකක්ද වෙන්නේ කියන එක දක්වා අපේ මනස හැදෙන්න පටන් ගන්නවා. දරාගෙන ඉඳලා හැම තීරණයක්ම ගන්න ගැඹුරු මනසකින් අලුත් කෙනෙක් වගේ. මොකද ඒ හැම දෙයකම පසකින් උපන්න බුද්ධියක් තියෙනවා. ඒකෙන් කියන්නේ කිසිවක් පාලනය කරලා හෝ නිවැරදි කරලා නෙවෙයි. ඒ දේවල් පිළි අරගෙන ඒවට අහිමිවීම් වල අරුතක් තියෙන්න පුළුවන් කියන හැඟීමකින්. ඒ කියන්නේ තවත් කෙනෙකුගේ දුක බර නැතුව අහන්න පුළුවන් කෙනෙක් වැටෙන්න ගියත් ඔවුන්ව සදින් අල්ලගෙන ඉන්න පුළුවන්. ඕකයි ජීවිතය. නමුත් මම උඹට ඉන්නවා කියලා කියන්න පුළුවන් වගකීමක්. දරාගෙන ඉන්න එකෙන් පසුව සංසුන්කමක් ලැබෙනවා. ඒ කියන්නේ ලෝකය නතර වෙන්නේ නැහැ. හැමදේම අපිට ඕන විදිහට වෙන්නේ නැහැ කියලා වටහාගෙන මොලෙන් හිතලා ජීවිතය ලස්සනට විඳින එකටයි. බුද්ධිය කියන දේ කියවන පොත්වලින් පමණක්ම ලැබෙන්නේ නැහැ. ඒ සඳහා දරාගැනීම් වලින් ලැබෙන අත්දැකීමත් ගොඩක් උපකාරී වෙනවා. දරාගෙන ඉන්නවා කියන්නේ අහිමිවීම් වලට අරුතක් දෙන එක නෙමෙයි. ඒකෙන් කියන්නේ ඒකේ අරුත් නොදැන නොදක නමුත් ඒ අතරම ජීවිතය තවදුරටත් ඉදිරියට දරාගෙන යන එක. ඔබ අද දරාගෙන ඉන්නවා නම් ඔබේ ඇස දවසක බුද්ධියෙන් දිලිසෙනවා. ඔයා තවමත් ඉන්නේ ජීවිතය කියන ගමනේ ලස්සන වෙනස්කමකට යන මාර්ගයක.